ගොඩ දවසකින් ඔන්න මං ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවා. මේ මාසේ 27 වෙනිදා අපේ පොඩි පුතාගේ 10 වෙනි උපන්දිනේ. එදා දවසේ කිව්වේ කොහොමද කියලා අපි ඉතින් මේ වීඩියෝ එකෙන් බලමු. 26 වෙනිදා හවස අපි ගිලන්පස අරගෙන පන්සලට ගියා. ගිහින් අපි හාමුදුරුවන්ව මුණ ගැහිලා දානි මතක් කරලා දානි බාජර ටික අරගෙන ආවා. ඔන්න මම 27 වෙනිදා උදේම නැගිටලා මුලින්ම කරේ හීන දාණය පිළියෙල කරන එක. මං හිතුවා හීන දාණයට පොල් සම්බෝල, මාළු කිරි හොදි, ඒ වගේම පරිප්පු මිරිසට හදලා ඉඳිආප්ප දැම්මා නම් හොඳයි කියලා. ඊට අමතරව රතු කකුළු බත් තමයි මං හදාගත්තේ. උදේ 6:00 වෙද්දි දානේ භාජන පිළියෙල කරලා සේරම ලෑස්ති කරලා තාත්තටයි පුතාලා දෙන්නටයි දුන්නා හීලි දානේ පූජා කරලා එන්න කියලා. මොකද මම ගියොත් දවල් දාන උයන්න මට වරක්කු වෙන නිසා. ඒ තුන් දෙනාව පිටත් කරලා මම දවල් දානේ සූදානම් කරන්න පටන් ගත්තා. දවල් දානේ සූදානම් කරන අතරතුරම මම ඉතින් අපේ චූටි පුතාට පුංචි සර්ප්‍රයිස් එකකුත් ලෑස්ති කරලා තමයි තිබ්බේ. එයාලා දානි පූජා කරලා පන්සලට ගිහිල්ලා එන වෙලාවට මම ඉතින් එයා වෙනුවෙන් ගෙනාපු පුංචි කේක් එක එයාට කපන්න ලෑස්ති කරලා තියලා තිබ්බා. අපේ පුංචි පවුලේ වැඩ අපි 4 දෙනා එකතු වෙලා කරගන්න ඕනේ නිසාම එදා දවසේ මට ඉතින් මගේ පුතාලා දෙන්නව ඉස්කෝලේ යවන්න නම් හම්බ වුණේ නැහැ. චූටි පුතා දන්නෙත් නැහැ එයාට අපි කේක් එකක් ගෙනාවා කියලා. ඉතින් එයාට හරි සතුටු හිතුණා කේක් එක දැකලා. දානේ වැඩ අස්සෙම ඉතින් එයා කේක් එක කපලා ඒ කේක් එකේ රස බැලුවා. ඔයාලත් බලන්නකෝ අපේ සෙනු බබාගේ කේක් එක ලස්සනයිද කියලා. ඇත්තටම මේ කේක් එක හරිම රසට තිබුණා. කේක් කපලා කේක් කාලා ඉතින් තේ එකක් හිම බීලා දානේ ඉතුරු වැඩ ටික අපි ඉක්මනින් ඉවර කරගත්තා. ඔන්න ඉතින් අපි ඉක්මනින් දවල් දානේ සූදානම් කරගත්තා. මුලින්ම කරේ මම වට්ටක්ක ව්‍යංජනය උයාගන්න එක. වට්ටක්ක ටික උයලා ඊට පස්සේ මම මාළු බොරේට හිඳලා ටිකක් සැරට හදාගත්තා. මාළු එක හදලා ඉවර වුණාම ඊළඟට මම කරේ ඉක්මනින්ම බීට් ව්‍යංජනය හදලා තියාගත්ත එක. ඒකත් හදලා ඉවර වෙලා තමයි මම ගොටුකොළ සම්බෝලය හරි ගස්ස ගත්තේ. පපඩම් ටිකක් බෙදලා තියලා ඊළඟට අපේ පුතාට විශේෂ කෑමක් පන්සලට අරන් යන්න ඕනේ කියලා කිව්වා. මොනවද දන්නවද? මම මගේ රසට හදන බිරියානියක් එයාට පන්සලට ගෙනියන්න ඕනේ කියලා කිව්ව නිසා ඊළඟට මම ඒ බිරියානි එක හදලා පැත්තකින් තිබ්බා. දවල් දානෙටත් අපි රතු හාල් බතක් තමයි සූදානම් කරගත්තේ. ඉතින් මේ සේරම සූදානම් කරගෙන ඉවර වෙලා අපි දාන භාජන වලට මේ දාන ටික හොඳින් අසුර ගත්තා. මෙහෙම තනියම දාන වේලක් සකස් කරගන්නකොට අපිට ඉතින් කාලය ගොඩාක් වැදගත් වෙනවා. ඒක නිසා ඉතින් කලින් දවසේ රෑ මම ලුණු ටික සුද්ධ කරලා එතනින් ගියාම මාළු ටික සුද්ධ කරලා ඒවට ලුණු ඇඹුල් දාලා ෆ්‍රිජ් එකේ දාලා තියලා තිබ්බා. කලින් දවසේ වැඩ ලේසි කරගෙන තිබ්බ නිසා ඇත්තටම කිසිම කරදරයක් නැතුව ඉක්මනින් අපි දානි පිළියෙල කරගත්තා. මේ සේරම ලෑස්ති කරගත්ත අපි 4 දෙනා 10:00 වෙනකොට පන්සලට ගියා. පන්සලට ගිහිල්ලා දාන පූජා කරලා ඒ සේරම ඉවර කරලා ඉතින් අපි ගෙදර ආවා. හැබැයි මම පන්සලේ වීඩියෝ නම් මොකොත් ගත්තේ නැහැ. චූටි පුතාගේ උපන්දිනේ දවස වුණාට මගේ දරුවෝ දෙන්නගෙම හිතසුව පිණිස එයාලගේ නිරෝගී බව පිණිස ප්‍රාර්ථනා කරගෙන තමයි මම මේ දාන වේල සකස් කරේ. මේ වීඩියෝ එකත් එක්ක රැඳිච්ච ඔයාලට නිදුක් නිරෝගී සුව සම්පන්නිය මම ප්‍රාර්ථනා කරලා සිටිනවා.
ඉතින් ඔයාලට ගොඩාක් ස්තුතියි.